සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයාර් බිස්නස් එකක් නැත්නම් SaaS කම්පැනි එකක් පටන් ගන්නවා කිව්වම අපිට මතක් වෙන්නේ ලොකු IT ඩිග්‍රීස් තියෙන ටීම් එකක් ලක්ෂ ගණන් සල්ලි සහ මාස ගණන් කෝඩ් කරන එකනේ. හැබැයි ඔයා දන්නවද මේ කිසිම දෙයක් නැතුව තනි පුද්ගලයෙකුට සති කිහිපයකින් පටන් ගන්න පුළුවන් ලොකුම බිස්නස් ට්‍රෙන්ඩ් එකක් ලෝකෙ පුරාම තියෙනවා. ඒක තමයි Microsoft. සරලවම කිව්වොත් මිනිස්සුන්ගේ එක නිශ්චිත ප්‍රශ්නයකට පුංචි සොෆ්ට්වෙයාර් එකකින් විසඳුම දීලා ඒකෙන් මාසෙන් මාසෙට ස්ථාවර සබ්ස්ක්‍රිප්ෂන් ෆී එකක් ගන්න එක තමයි මේකෙන් කරන්නේ. අද මේ වීඩියෝ එකෙන් මම කියන්න යන්නේ ලංකාවේ දැනටමත් කරන්න පුළුවන් ගොඩක් අය නොදන්න සුපිරි Microsoft business ideas 3ක් සහ කෝඩ් කරන්න නැතුව මේව පටන් ගන්න කොහොමද කියලා. පළවෙනි අයිඩියා එක තමයි ස්පෙෂලායිස්ඩ් සිංහල AI tool එකක් හදන එක. අද ලංකාවේ හැම ඔන්ලයින් බිස්නස් එකක්ම වගේ සෝෂල් මීඩියා පාවිච්චි කරනවා. හැබැයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හරියට ව්‍යාකරණ අනුකූලව සිංහලෙන් පෝස්ට් එකක් ලියාගන්න එක. නැත්නම් කස්ටමර් කෙනෙක්ට රිප්ලයි එකක් දාගන්න එක. ChatGPT තිබ්බට ඒකෙන් සිංහල ලියද්දි ගොඩක් වැරදිනවා. ඔයාට පුළුවන් සිංහල ග්‍රැමර් චෙක් කරන්න නැත්නම් බිස්නස් වල ඕන ප්‍රොෆෙෂනල් ඊමේල්ස් සහ සෝෂල් මීඩියා කැප්ෂන්ස් විනාඩියෙන් ලියලා දෙන සරල AI app එකක් හදන්න. මේකට OpenAI එකක් ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්. ලංකාවේ ඉන්න කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා සෝෂල් මීඩියා මැනේජර්ස්ලා මේ වගේ ටූල් එකක් මාසෙකට රුපියල් 990ක් වගේ පොඩි ගාණක් ගෙවන්න දෙපාරක් හිතන්නේ නැහැ. දෙවැනි අයිඩියා එක තමයි Instagram සහ TikTok sellers-ලා සඳහා හදපු සරල බිලින් ඇප් එකක්. අද Instagram එකේ Facebook එකේ බඩු විකුණන ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි කස්ටමර් කෙනෙක් ඕඩර් එකක් දැම්මාම ඉන්වොයිස් එකක් හදන්න courier tracking විස්තර ලියා ගන්න සහ ස්ටොක් එක බලා ගන්න වෙනම Excel sheets පාවිච්චි කරන වෙන එක. ලොකු post softwares ගන්න උන්ට සල්ලි නැහැ. ඔයාට පුළුවන් ෆෝන් එකෙන් විනාඩියෙන් ඉන්වොයිස් එකක් හදලා ඩිරෙක්ට් WhatsApp යවන්න පුළුවන්. සහ බඩුවක් විකුණපු ගමන් ස්ටොක් එක ඔටෝ අප්ඩේට් වෙන සරල ක්ලවුඩ් ඇප් එකක් හදන්න. මේ වගේ ඇප් එකක් Instagram pages කරන අයට රුපියල් 1500කට හරි අවුරුද්දටම රුපියල් 10000කට හරි සබ්ස්ක්‍රිප්ෂන් එකක් විදියට දෙන්න පුළුවන්. තුන්වෙනි අයිඩියා එක තමයි localized booking සහ scheduling platform එකක්. ලංකාවේ ඉන්න salons, vehicle service centers නැත්නම් ප්‍රයිවට් ටියුටර්ස්ලා දවසකට අපොයින්ට්මන්ට් කීයක් නම් වෙන් කරගන්නවා. හැබැයි මේ හැමෝම තවමත් කරන්නේ කෝල් කර ස්ලොට් වෙන් කරන එක. ඒකේ බිස්නස් වලට ලෝ කරදරයක්. ඔයාට පුළුවන් සරල වෙබ් ලින්ක් එකක් හදන්න. කස්ටමර්ටම ගිහින් Tamanට ඕන වෙලාව වෙන් කරගන්න පුළුවන් වෙන. අපොයින්ට්මන්ට් එක ලඟ එද්දි කස්ටමර්ගේ ෆෝන් එකට ඔටෝ WhatsApp රිමයින්ඩර් එකක් යන සිස්ටම් එකක් ඒකට දාන්න පුළුවන්. මේ වගේ සිස්ටම් එකක් දේශීය ව්‍යාපාර වලට ෆ්‍රී ට්‍රයල් එකක් දීලා පස්සේ මාසෙට රුපියල් 2000ක් වගේ මුදලකට සපයන්න පුළුවන්. දැන් ඔයා හිතනවා ඇති මම කෝඩ් කරන්න දන්න දෝ කොහොමද මේවා හදන්නේ කියලා. අන්න එතනේ තමයි no code technology එක උදව් වෙන්නේ. අද ලෝකේ Bubble.io, Flutterflow සහ Glide වගේ tools තියෙනවා. කිසිම කෝඩ් එකක් ලියන්නේ නැතුව බටන්ස් සහ ඩිසයින් ඇදලා අරන් තියලා මේ වගේ apps හදන්න පුළුවන්. ඒ වගේම ඔයා හදන software එකෙන් ලංකාවේ මිනිස්සුන්ගෙන් මාසිකව සල්ලි එකතු කරගන්න Payeer වගේ local payment gateway එකක් ලේසියෙන්ම සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට රුපියල් වලින් subscription fee එකක් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ ideas තුنين ඔයා වඩාත්ම කැමති සහ ලංකාවට ගැලපෙනවා කියලා හිතන අදහස මොකක්ද? පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ අලුත් business අදහස් සහ tech tutorials දිගටම බලන්න business world ideas channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.